හායි මම ඩොක්ටර් ප්‍රතිබා. ඔබත් වෙළඳ පොලේ තියෙන ග්ලූටතයන් විටමින් A, E වගේ ඇන්ටිඔක්සිඩන්ට් සප්ලිමන්ට්ස් එහෙම නැත්නම් ප්‍රතිඔක්සිකාරක අතිරේක වෛද්‍ය නිර්දේශයක් නොමැතිව භාවිතා කරනවද? ඒක ශරීරයට හිතකරද? අපි අද කතා කරමු ඒ ගැන. ඇන්ටිඔක්සිඩන්ට්ස් ගැන කතා කරන්න කලින් අපිට ෆ්‍රී රැඩිකල්ස් ගැන කතා කරන්න වෙනවා. ෆ්‍රී රැඩිකල්ස් කියන්නේ ශරීරයේ නිර්මාණය වෙන පරිවෘත්තීය ක්‍රියා සහ පාරිසරික සාධක මත නිර්මාණය වන ප්‍රතික්‍රියාශීලී අණුවක්. මේ අණුව ශරීරයේ එකතු වුණාම සාන්ද්‍රණය වැඩි වුණාම ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් කියලා තත්ත්වයක් ඇති වෙනවා මේකෙදි. සෛල විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් වයස්ගත වීම, ඒ වගේම හෘද රෝග, පිළිකා තත්ත්ව වගේ ඒවා ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාශීලී අණුව නියුට්‍රලයිස් කරන්නේ, නිෂ්ක්‍රිය කරන්නේ ඇන්ටිඔක්සිඩන්ට්ස් වලින්. ඇන්ටිඔක්සිඩන්ට්ස් නැත්නම් ප්‍රතිඔක්සිකාරක කියන ඒවා අපේ ශරීරයට අත්‍යවශ්‍යයි. මේවා අපිට ලබා ගන්න පුළුවන් ඉතාමත් පහසුවෙන් එළවලු, පළතුරු, නට්ස් වර්ග, ග්‍රීන් ටී වගේ දේවල් වලින්, එළවලු වලින් විශේෂයෙන්ම බ්‍රොකෝලි, නිවිති, කැරට්, බීට්, බෝංචි වගේ දේවල් වල අඩංගු වෙනවා. ඒ වගේම පළතුරු වලින් බෙරිස්, ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, ඒ වගේ දේවල් වල, දෙළුම් වල, ඇවෝකාඩෝ වල වගේ දේවල් වල මේවා අඩංගු වෙනවා. ග්‍රීන් ටී වල අඩංගු වෙනවා. ඉතින් මේ වගේ දේවල් ඉතාමත් පහසුවෙන් මම කියපු එළවලු පළතුරු වලට අමතරව ගොඩාක් එළවලු පළතුරු වල අඩංගු වෙනවා. ඒ නිසා අපිට ඉතාමත් පහසුවෙන් අපේ ශරීරයට ඇන්ටිඔක්සිඩන්ට්ස් ලබා ගන්න පුළුවන්. හැබැයි දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා වෙළඳ පොලේ තරුණ බව රැක දෙනවා කියලා ග්ලූටතයෝන්, විටමින් A, E වගේ දේවල් අධික සාන්ද්‍රණ වලින් තියෙන ඒවා විකුණන්න තියෙනවා. ඒවා ගොඩක් අය පාවිච්චි කරනවා කිසිම වෛද්‍ය නිර්දේශයක් නැතුව මේවා අධික සාන්ද්‍රණ වලින් ඇන්ටිඔක්සිඩන්ට්ස් ගැනීම ඒකත් ශරීරයට ඉතාමත් අහිතකරයි. ඒ නිසා ඔබට අක්මාවේ වකුගඩුවල රෝගී තත්ත්වයන් එන්න පුළුවන්. ඒ වගේම පිළිකා තත්ත්වයක් එන්න පුළුවන්. ඒ නිසා ඔබ ඇන්ටිඔක්සිඩන්ට්ස් ශරීරයට අවශ්‍යයි. ඒක ස්වභාවිකව කෑම බීම වලින්, එළවලු පළතුරු සහ අනිකුත් දේවල් වලින් ලබා ගන්න, කෘත්‍රිමව ලබා ගන්න ඔබට අවශ්‍ය නම් සප්ලිමන්ට් එකක් ලබා ගන්න ඕන කියලා හිතෙනවා නම් විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් අරගෙන වෛද්‍ය නිර්දේශයක් සහිතව ලබා ගන්න.